අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම සෑම් වීලොග් ඉතින්. ඉතින් අද වීඩියෝ එක ස්පෙෂලි අරගෙන ආවේ නවසීලන්තයට ඇවිල්ලා තාමත් නවසීලන්තේ ෆුල් ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඉතින් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී ඔයා මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයා දැනටමත් දන්නවා නවසීලන්තේ ෆුල් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඕන ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කරන්න ඕන. ඉතින් මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කරන්නේ VTN Z කියන ආයතනයත් එක්ක. ඉතින් VTN Z ආයතනයෙන් ඔයා ප්‍රැක්ටිකල් ටෙස්ට් එක බුක් කරන්න නම් අනිවාර්යෙන් ඔයා ඊට කලින් තියරි ටෙස්ට් එක පාස් වෙලා තියෙන්න ඕන. ඉතින් තියරි ටෙස්ට් එක පාස් වෙලා තියෙනනම් තමයි ඔයාට බුක් කරන්න හැකියාව තියෙන්නේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක VTN Z ආයතනය හරහා. ඉතින් ඔයා ඊට පස්සේ ඔයාට ටයිම් එකක් ඒ වගේම වෙලාවක් හම්බුනාට පස්සේ ඔයාට ඉතින් VTN Z එකට ඇවිල්ලා මෙන්න මේ විදියට වාහනේ පාක් කරලා එතන ඉඳලා තමයි ඔයාගේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයා මෙතන පරක්කු වෙන්න එපා විනාඩි 10කට හෝ 15කට කලින් ඇවිල්ලා සූදානම් වෙන්න. ඉතින් ඔයාගේ නියමිත වෙලාව ආවට පස්සේ ඔයාගේ එක්සැමිනර් එනවා. ඊට පස්සේ ඔයාගේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක මෙතන ඉඳලා පටන් ගන්නවා. ඒ ඉතින් මුලින්ම කරන්නේ වාහනේට නගින්නත් කලින්ම ඔයාගේ වාහනේ තියෙන ලයිට්ස් ටික චෙක් කරලා බලන එක තමයි කරන්නේ එක්සැමිනර්. ඉතින් මෙතනදී ඔයාගේ ලයිට් වාහනේ ලයිට් එකක් හෙඩ් ලයිට් එකක් හෝ සිග්නල් ලයිට් එකක් බ්‍රේක් ලයිට් එකක් මේ මොකක් හෝ ලයිට් එකක් පත්තු වෙන්නේ නැති වුණොත් ඔයා මෙතනම ෆේල් වෙනවා. ඒකින් හොඳට මතක තියාගන්න ඔයා වාහනේ එන්න කලින් මේ හැම ලයිට් එකක්ම චෙක් කරලා එන්න මතක තියාගන්න නැත්නම් ඔයාගේ සල්ලි අපරාධේ. ඒ වගේම තමයි ඔයාගේ වාහනේ රෙජිස්ට්‍රේෂන් එක WOF එක මේ හැම දෙයක්ම එක්සැමිනර් චෙක් කරනවා. ඉතින් ඒවා එක්ස්පයර් වෙලා තිබුණොත් ඔයා මෙතන ඉමීඩියට් ෆේල්. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟ කාරණේ තමයි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට එද්දී ඔයාගේ වාහනේ ක්ලීන් ඇන්ඩ් ටයිඩි තියාගන්න. ඒකත් ඔයාට ලොකු උදව්වක් වේවි ප්‍රැක්ටිකල් ටෙස්ට් එක පාස් වෙන්න. ඉතින් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී එක්සැමිනර් විශේෂයෙන්ම බලන කරුණු ටික ගැන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් ලයිට් ටික හරිනම් අපි ඩ්‍රයිව් එක යමු. අපි මුලින්ම බලමු ගිව්වේ එකදී කොහොමද ඩ්‍රයිව් කරන්නේ කියලා. ඉතින් ගිව්වේ එකදී ප්‍රධාන පාරට තමයි ප්‍රමුඛතාවය අපිට තියෙන්නේ දෙවෙනි අවස්ථාව. ඉතින් අපි සිග්නල් ලයිට් දාලා අපි මෙතනදී වමට හරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම කරන්නේ සිග්නල් ලයිට් දාලා ඔයාලට පේන විදිහට පාරේ තියෙන මේ සුදු ඉර එතෙන්ට යනකම් අපිට යන්න පුළුවන්. ගිහිල්ලා ඉවරලා ඒක කැපුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳට දකුණු අත පැත්තෙන් එන වාහන පේන්න තැනට එනකම් යන්න පුළුවන්. ඊට පස්සේ වාහනයක් නැත්තම් අපිට හොඳම අවස්ථාවේදී පාරට දාන්න පුළුවන්. ඒකම ඔයා රිය මිරර් එක බලන්න ඕන. ඒක ගොඩක් සේෆ්. මොකද ඔයාට පිටිපස්සෙන් වාහනයක් ළඟ තියෙනවද නැද්ද කියලා ඔයාට එකෙන් දැනගන්න පුළුවන්. ඔයාගේ එක්සැමිනර් ඔයාට ලේන් චේන්ජ් කරන්න කිව්වොත් ලෙෆ්ට් එකේ ඉඳලා රයිට් එකට ඔයා මුලින්ම කරන්න ඕන රයිට් සයිඩ් කණ්ණාඩිය බලන්න ඕන. වාහනයක් නැත්තම් සේෆ් නම් ඔයා ඉන්ඩිකේට් කරන්න ඕන. ඒ කියන්නේ සිග්නල් ලයිට් දාන්න ඕන. සිග්නල් ලයිට් දාලා තප්පර 3ක් ගියාට පස්සේ ඔයා ලේන් එක චේන්ජ් කරන්න ඕන. ලේන් චේන්ජ් කරන්න කලින් ඔයා බ්ලයින්ඩ් ස්පොට් බලන්න ඕන. බ්ලයින්ඩ් ස්පොට් එක බලන්නේ මෙන්න මේ විදියට උරහිස උඩින් ඔයා බලන්න ඕන. බලලා තමයි ඔයා ලේන් චේන්ජ් කරන්න ඕන. ලේන් එක චේන්ජ් කරලා ඉවර වුණාට පස්සේ ඔයා නැවතත් රිය මිරර් එක බලන්න ඕන. ඒක අමතක කරන්න එපා. මේ ලේන් චේන්ජ් කරන වෙලාවේ රයිට් සයිඩ් එකේ ඔයාගේ වාහනයට ගොඩක් ආසන්නයෙන් තවත් වාහනයක් තිබුණොත් ඔයාට ඒක සයිඩ් කණ්ණාඩියෙන් පේන්නේ නැහැ. අන්න ඒක තමයි බ්ලයින්ඩ් ස්පොට් එක කියන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා උරහිසට උඩින් බලන්න ඕනේ හැරිලා. එහෙම බැලුවොත් විතරයි ඔයාට ඒ බ්ලයින්ඩ් ස්පොට් එකේ තියෙන වාහනේ පේන්නේ. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කරුණක්. එක්සැමිනර් ඔයාට දකුණට හරවන්න කිව්වොත් කලර් ලයිට් එකදී ඔයා මුලින්ම කරන්න ඕනේ ඉන්ඩිකේට් කරන එක. ඊට පස්සේ ඔයාට පේනවා දකුණට හරවන ලේන් එකට ඔයාගේ වාහනේ අරගන්න ඕන. අරගෙන මේ විදිහට නවත්ත ගන්න ඕන. නවත්තද්දී ඔයා අනිවාර්යයෙන්ම රියර් මිරර් එක බලන්න ඕන. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයාට ග්‍රීන් ලයිට් එක වැටුනම ඔයා මෙතනදී හරවද්දී ඔයා හරවන්න ඕන ඔයාට ළඟම තියෙන ලේන් එකට. ඔයාට මෙන්න මේ පේන්නේ ඔයාට මේ ළඟම තියෙන ලේන් එකට තමයි ඔයා වාහනේ දාන්න ඕන. ඒකම ඔයාට පේනවා ඇති ලේන් දෙක මර්ජ් වෙනවා. එතනදී ඔයා ලෙෆ්ට් සිග්නල් එක දාලා ලෙෆ්ට් සයිඩ් කණ්ණාඩිය බලලා ඉස්සරහට යන්න ඕනේ. ඒකම රියර් මිරර් එක බලන්න ඕනේ. රවුන්ඩ් බවුට් එකේදී ඔයා එන්ටර් වෙද්දිම ඔයා දැනගන්න ඕන ඔයා ගන්න ඕනේ එක්සිට් එක මොකද්ද කියලා. එහෙම නැත්නම් ඔයාගේ එක්සැමිනර් ඔයාට කියනවා ඔයාට ගන්න ඕනේ එක්සිට් එක මොකද්ද කියලා. ඉතින් මෙතනදී මම ගන්න බලාපොරොත්තු වෙන්නේ 4 වෙනි එක්සිට් එක. ඒක නිසා මම රයිට් සිග්නල් එක දාලා රවුන්ඩ් බවුට් එකට එන්ටර් වෙනවා. රවුන්ඩ් බවුට් එකකට එන්ටර් වෙද්දිත් තියෙන්නේ ගිව්වේ රූල් එක. ඉතින් මුලින්ම බලන්න ඕන අපි දකුණෙන් එනවද වාහනයක් කියලා. එහෙම එන්නේ නැත්නම් සේෆ් තැනදී අපිට එන්ටර් වෙන්න පුළුවන් රවුන්ඩ් බවුට් එක. ඔන්න මම දැන් පළවෙනි එක්සිට් එක පහු කරා.
දැන් දෙවෙනි එක්සිට් එක පහු කරනවා. මම ගන්න ඉන්නේ හතරවෙනි එක්සිට් එක. දැන් තුන්වෙනි එක්සිට් එක ඉවර වෙන තැනදී මම ඉන්ඩිකේට් කරනවා ලෙෆ්ට් එකට. ලෙෆ්ට් එකට ඉන්ඩිකේට් කරලා මං හතරවෙනි එක්සිට් එක අරගන්නවා. අරගත්ත ගමන් නැවතත් රියර් මිරර් එක බලන්න ඕනි. ඔයාගේ එක්සැමිනර් ඔයාව අනිවාර්යයෙන්ම සේෆ් ස්පීඩ් ඒරියා එකට එක්ක යනවාමයි. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න මේ වගේ ලේන් එකකට හැරෙව්වට පස්සේ මෙන්න මේ දෙපැත්තේ තියෙන මේ බෝඩ් එක. ඒකේ ගහලා තියෙනවා සේෆ් ස්පීඩ් ඒරියා වේගය පැයට කිලෝමීටර් 40යි. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ බෝඩ් එක පසු කරාට පස්සේ පැයට කිලෝමීටර් 40ක වේගයෙන් යා යුතුමයි. ඉතින් ඔයා 40ට වඩා වැඩි වේගයකින් ගියොත් ඔයා ඉමීඩියට් ෆේල්. ඊළඟට අපි යන ස්ටොප් සයින් එකට. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ එක්සැමිනර් ස්ටොප් සයින් එකක් තියෙන තැනකටත් ඔයාව එක්ක යනවා. ඉතින් ඔයාට පේන්න තියෙනවා රතු පාට බෝඩ් දෙක දෙපැත්තේ. එතන තමයි ස්ටොප් සයින් එක කියන්නේ. ඔයාට පේන්න ඇති පාර හරහා තියෙන කහ පාට ඉරක්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ කහ පාට ඉර කපන්නේ නැතුව ඉස්සරහින් නවත්ත ගන්න ඕනේ. ඒ වගේම තප්පර 3ක් ඔයාගේ රෝද හතර නැවතිලා තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට නවතින්න ඕන. එහෙම නැවතුවට පස්සෙත් ඔයාට පාර පේන්නේ නැත්නම් දකුණෙන් එන වාහන පේන්නේ නැත්නම් ඔයාට ඉස්සරහට පොඩ්ඩක් අරගෙන නැවතත් වාහනේ නවත්තන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉර කැපුණාට කමක් නැහැ. ගිව්වේ සයින් එකේ ස්ටොප් එකේ අතර තියෙන වෙනස කිව්වොත් ගිව්වේ එකදී ඔයාට වාහනේ නවත්තන්න නැතුව ස්ලෝ කරලා සේෆ් නම් ඔයාට පාරට වාහනේ දාන්න පුළුවන්. නමුත් ස්ටොප් එකකදී ඔයා අනිවාර්යයෙන්ම වාහනේ නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ රෝද හතර නවතින්නම ඕන තප්පර 3ක්. ඊට පස්සේ තමයි ඔයාට සේෆ් නම් පාරට වාහනේ දාන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕන ඔයා ඩ්‍රයිව් කරගෙන යද්දි ඔයාට වමට හෝ දකුණට හරවන්න කියද්දි ඔයාට මේ පාරේ ඇඳලා තියෙන සුදු ඉරි ඒ කියන්නේ මෙන්න මේ එජස් මෙන්න මේවා ඔයාගේ ටයර් එකට කැපෙන්න බෑ. එහෙම කැපුණොතින් ඔයා හරවද්දි ඔයාව අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. ඒකින්ද ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඊළඟට මට කියන්න ඕනේ ඔයා ඩ්‍රයිව් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ ගැප් එක මේන්ටේන් කරන්න. ඒ වගේම ස්පීඩ් එක මේන්ටේන් කරන්න. ගොඩක් වෙලාවට පැයට කිලෝමීටර් 50ක වේගය තමයි තියෙන්නේ සාමාන්‍ය පාරවල් වල ටෙස්ට් ඩ්‍රයිව් එකේ යන පාරවල් ටිකේ. ඉතින් ඒකින්ද ඔයා ඒක ස්පීඩ් එක ලිමිට් කරන්න. ඒ වගේම මෙන්න මේ ස්ථානයේදී ඔයාලට පේනවා ඇති මේ ලේන් දෙකම දකුණට හරවනවා. එතකොට ඔයා ඒ අදාළ ලේන් එකේ ඉන්න ඒ වගේම තමයි දකුණට හරවද්දී ඔයාලට පේනවා ඇති වාහන දෙපැත්තෙම දකුණට හැරෙනවා. ලේන් දෙකේම තියෙන වාහන ඊට පස්සේ මර්ජ් වෙනවා. මේ මර්ජ් වෙද්දී ඒ කියන්නේ එකතු වෙද්දී සිග්සැග් විදියට තමයි එකතු වෙන්න ඕනේ. එකක් ඇර එකක්. ඒ විදියට එකතු වෙන්න අනිවාර්යයෙන්ම ඒකත් මතක තියාගන්න. එක්සැමිනර් මේවත් අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් එක්සැමිනර් අනිවාර්යයෙන්ම ඔයාව ස්කූල් සෝන් එකත් එක්ක යනවා. ඉතින් එතකොට ඔයාලා දකින්න පුළුවන් මෙන්න මේ ස්කූල් සෝන් බෝඩ් එක. ඉතින් ස්කූල් තියෙන ටයිම් එක නම් මේකේ පත්තු වෙලා පෙන්නනවා ස්පීඩ් එක. මේ වෙලාවේ යන්න ඕන වේගය. ඉතින් ඒ වෙලාවේ තියෙන වේගයටම අනිවාර්යයෙන්ම ඔයා ඩ්‍රයිව් කරන්න. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ ටෙම්පරරි ස්පීඩ්. සාමාන්‍යයෙන් පාරේ අලුත් වැඩියාවක් හරි මොකක් හරි දෙයක් කරනවා නම් ඔයාට පේනවා මෙන්න මේ වගේ හසාඩ් දාලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී පාර ස්පීඩ් එක කොහොම වුණත් මේ ටෙම්පරරි බෝඩ් එකේ තියෙන ස්පීඩ් එක තමයි ඔයා යන්න ඕනේ. මොකද පාරේ අලුත් වැඩියාවක් යන නිසා. ඉතින් ඔයාට පේනවා ඇති කෝන්ස් තියලා තියෙනවා. ඉතින් මේවා තමයි හසාඩ්. ඉතින් සමහර වෙලාවට එක්සැමිනර් වගේ අහන්න පුළුවන් ඔයාට දකින්න තියෙන හසාඩ් මොනවද කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් මේ වගේ කෝන්ස් ඒ වගේ දේවල්. ඒ වගේම තමයි පුංචි ළමයි එහෙම පාර අයින සෙල්ලම් කර කර ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා ස්පීඩ් එක අඩු කරලා එතනින් සුපරික්ෂාකාරීව ඩ්‍රයිව් කරන්න අනිවාර්යයෙන්ම ඒකත් එක්සැමිනර් බලනවා. ඒ වගේම තමයි හැම විනාඩියකටම සැරයක් ඔයාගේ සයිඩ් කණ්ණාඩි ඒ වගේම රියර් මිරර් එක මේ සේරම බලන්න. ඒ වගේම ඔයාලා දැන් ඉස්සරහින් පේනවා ඇති වර්ක් එන්ඩ් කියලා බෝඩ් එක තියෙනවා. මෙන්න මෙතනින් පස්සේ ඔයාගේ ටෙම්පරරි ස්පීඩ් එක ඉවරයි. පාර ස්පීඩ් එකට නැවතත් ඔයාට යන්න පුළුවන්. ඉතින් ඔයා වීඩියෝ එක මුලින් ඉඳලා බලුවා නම් ඔයාලට හොඳ අදහසක් එන්නේ නැති කොහොමද ඔයා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී හැසිරෙන්න ඕන මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා. ඉතින් මම මේ තනිකරම ෂෙයා කරේ මගේ එක්ස්පීරියන්ස් එක. මම ෆස්ට් ටයිම් නිව්සීලන්ඩ් ෆුල් ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයා තවත් කාට හරි ඔයාගේ යාළුවන්ට අවශ්‍ය වෙනවා නම් ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම තව මොන හරි ප්‍රශ්න මොන හරි ඔයාලට අහන්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් එහෙනම් තවත් වැදගත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන අදට සමු ගන්න සෑම් වීලොග්. ආයිබෝන්.